හලෝ කොහොමද? මම දවස පටන් ගන්නේ තීලාන් සැලොන් කෙයා එකෙන්. ඉතින් උදේ වරුවේ මම තීලාන් සැලොන් කෙයාකට ගියා. මොකද මගේ සැලොන් එක තව තියෙනවා වැඩ ගොඩක් කරන්න. ඉතින් ඒ වැඩ ටික කරන්න මම ආපහු නැවත තෝරගත්තේ තීලාන් අයියව තීලාන් සැලොන් කෙයා එක. ඉතින් මගේ කඩුවෙල කොට කලින් තිබ්බ සැලොන් එක දැන් මේ මාකොල තියෙන සැලොන් එක. ඉතින් ඒ සැලොන් දෙකම මම තීලාන් එකෙන් තමයි මගේ ෆර්නිචර්ස් ගත්තේ. ඉතින් එතන ඩිස්කස් කරගන්න වැඩ ටිකක් තිබ්බා. මොනවද කරන්නේ එහෙම කියලා. ඉතින් සැලොන් එක කොහෙටවත් ගෙනියනවාවත් එහෙම නෙමෙයි. මගේ තියෙන ෆර්නිචර්ස් වැඩි කරන්න අයිඩියා එකක් තියෙනවා. ඉතින් ඒ ටික පොඩ්ඩක් බලන්න මොනවද යාගාව තියෙන්නේ කියලා බලන්න ගියා. ඉතින් ඔයාලත් අලුතෙන් සැලොන් එකක් හදන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් තීලාන් සැලොන් කෙයා එකෙන් ඕගොල්ලන්ගේ කැමති දේවල් කරන්න. මේ දැන් නම් මම ඉන්නේ නේල් මගේ ටික හදා ගන්නවා. මම නේල්ස් මුකුත් දාන්නේ නැහැ. එනකොට මම මේ කලර්ස් ඇප්ලයි කර ගන්නවා. ඉතින් මම එතන ඉන්නේ පොඩ්ඩක් වේටින් ඉන්න උනා. වීනස් 91 එකෙන් තමයි මම කරගන්න දෙයක් කරගන්නේ නේල්ස් වලට. ඉතින් මේ කලර් එක ඇප්ලයි කරාට පස්සේ ඉතින් මට ඕන කලර්ස් වලින් මට ඕන විදියට කරලා දුන්නා. දැන් ඉතින් මට අපොයින්ට්මන්ට් දාගත්තම මගේ සැලොන් එකේ. ඉතින් මගේ පණ තමයි මගේ සැලොන් එක. හැමදේම මගේ ලයිෆ් එකේ යා තමයි. මගේ හැම දෙයක්ම මට ඉතින් කරලා දෙන්නේ මං කරන්නේ හැමදේම කරගන්නේ මගේ සැලොන් එකෙන්. ඉතින් මං ඒ නිසා ගොඩාක් ආදරෙයි. මොකද මම දන්නවා මම ගොඩක් ශක්තිමත් ගෑනු ළමයෙක්. ගොඩක් ප්‍රශ්න එනවා, කඩා වැටීම් වෙනවා. ඉතින් ඒ වලට මම ගොඩාක් තනියම මුහුණ දෙන කෙනෙක්. මට යාළුවෙක් නැහැ. ඒ කියන්නේ හොඳ යාළුවෝ කියලා පිරිසක් නැහැ එහෙම ලොකුවට. ඉතින් ළඟින් ආශ්‍රය කරන අය ගොඩාක් ටිකක් අඩුයි. ඉතින් මොකද මිනිස්සු නැහැ ගොඩක් හොඳයි කියලා අපිට තෝරගෙන ජීවත් වෙන හරිම අඩුයි මිනිස්සු ඇත්තට. මේ අත්දැකීම ඔයාලටත් තියෙනවා ඇති. මොකද නැත්තම් මොකක් හරි කතාවක් හදන්න බලන්නේ නැත්තම් කාවක් ගැන හරි කියලා තරහ කරනවා. නැත්තම් ඉතින් හොඳම කෙනා වෙන්න බලනවා. ඉන්න අතරතුරේ අනිත් අයව පා ගන්න බලනවා. ඉතින් අර ඒ අතරතුරේ ගොඩක් තේරිලා තියෙන්නේ මට ඒ දේවල්. ඉතින් මම අවසානයේ වැඩ කරලා පන්සලට යන්න පුරුදු වෙලා ඉන්නවා. මාව ගොඩාක් නිමනවා පන්සල කියන තැන. ඉතින් මගේ වැඩ ඔක්කොම ඉවර කරලා මම කැලණි පන්සලට යනවා. මම නිතරම කැලණි පන්සලට යනවා. වැඩ ඔක්කොම ඉවර වෙලා. ඉතින් මට එතනින් හරියම නිදහසක් දැනෙනවා වගේම මට ඒකෙන් ලොකු සැනසීමක් ලැබෙනවා. ඒ ඔයාලගේ තාගම කියන්නේ ආගමත් එක්ක ඉන්න පුළුවන් හැම වෙලාවකම. ඉතින් අපි මම හැමතිස්සෙම මතක් කරනවා වගේ ජීවත් වෙලා ඉන්න ටිකම ටික බොහොම කාලේ අපි දන්නේ නැහැ කොයි වෙලාවෙ අපි අපේ ජීවිතය අවසන් වෙනවද කියලා. ඉතින් අපි එන්ජොයි කරන්න ඕනේ. ඔයගොල්ලන්ගේ ලයිෆ් ස්ටයිල් එකක් තියෙනවා නම් ඒ දේවල් කරන්න ඕනේ. ඒ වගේම හොඳයි කියලා හිතන පැත්තේ කියන්නේ හැමෝම පිළිගන්නවා කියලා තියෙන පැත්තක් තියෙනවා නම් ඒ දේවලුත් කරගෙන ඉන්න හැමතිස්සෙම. ඒ කියන්නේ මොකද ඒක ඔයාගේ හිතට මාර නිදහසක් ඇත්තටම. ඉතින් මම හැමදාම කියවනේ අමතක කරන්නේ මෙතන කඩේ නෙස්ට් මෝල් එක බොන්න. මම ඒක පුරුදු වෙලා ඉන්නවා. නෙස්ට් මෝල් එකක් බොන්න අනිවාර්යෙන්ම. ඉතින් එතනින් ඒකත් බීලා තමයි මම ගෙදර යන්නේ. ඊට පස්සේ මම ගෙදර ආවා. ඉතින් අද දවසේ ගොඩක් මට එළියට යන්න වුණා. ඊට පස්සේ මම ඉතින් වැඩ ටික කරා. අද ඉතින් සැලොන් එකේ වැඩ අපොයින්ට්මන්ට්ස් අරන් තිබ්බා ඒවා කරා. ඉතින් හරි මහන්සි ටයර්ඩ් දැනුණා. ඉතින් මම නෝමලි මගේ දවසේ එක මොහොතක් හැමතිස්සෙම කරන දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා මගේ මොහොතක් තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ ලයිෆ් එකට හොඳයි එනවා නරකයි එනවා. ඉතින් අපි තෝරා බේරගෙන ගෑල් ළමෙක් වුණා වැඩ කරනවා. ඉස්සෙල්ලම මම මේ ඉන්නේ තනියම ඇත්තම කිව්වොත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ. ඉතින් මම අවුරුදු දැන් 20 අවුරුදු 5කට කිට්ටු වෙන්න ඉඳලා මම තනියෙන් ඉන්නේ. මට අම්මලා තාත්තලා ඉන්නවා. මට හොඳ ෆැමිලි එකක් තියෙනවා. ඒ වෙනස මගේ දේවල් මට දැනුමුතු කාලේ ඉඳලාම මම මගේ දේවල් තනියෙන් කරගන්නේ. මම දන්නවා මම ගොඩක් ස්ට්‍රෝන් කෙනෙක්. ස්ට්‍රෝන් වුමන් කෙනෙක් කෙනෙක් මම දන්නවා. මට අදිෂ්ඨානයක් තියෙනවා. මමත් වැටෙන අවස්ථා තියෙනවා නැත්තේ නැහැ.
ඉතින් ඒ හැම තැනකදීම මම විසින්ම තමයි මාව නැගිටගත්තේ. නැත්තම් මට යාළුවෙක් කියලාවත් මට ඇත්තටම මගේ ලව් පාර්ට්නර් කියලාවත් එහෙම නෙමෙයි. ඒ හැම තැනකදී වැන්න තැනකදී මම විසින්ම තමයි මම කියන කෙනාව ගොඩනගා ගත්තේ. ඉතින් මට ඒ ගැන හරිම සතුටුයි. මම මේ ළඟදී ගියා ෆිල්ම් එකක් බලන්න රාණි කියලා. ඉතින් ඒ වුමන් වයසයි. ඒ වුණාට එයාගේ ජීවිත කතාව වෙනස්. මගේ ලයිෆ් එකත් කියනකොට මම හිතනවා ඒ ස්ට්‍රෝන් වුමන් කෙනෙක්. තනියම දේවල් වලට මුහුණ දෙන එඩිතර ගැහැණියක්. ඉතින් ඔයාගේ ලයිෆ් එකේ ඔයා හිතනවා නම් ඔයා වැරදි නැහැ කියලා. ඔයාගේ ලයිෆ් එකේ වැටෙන තැන් නැගිටින තැන් ඒ හැම තැනදීම ලයිෆ් එක එන්ජොයි කරන්න. හැම තැනක්ම වැටුණත් ඒ දේ දරා ගන්න හැකියාව තියෙන්න ඕනේ. සතුටු හිතෙන දෙයක් වුණත් ඔයා ලයිෆ් එකේ වින් කරපු තැනක් වුණත් ඔයා ඒක වින් කරන්නත් ඔයාට ශක්තියක් තියෙන්න ඕනේ. නැත්තම් අපිට අපේ ලයිෆ් ගමන යන්න බෑ. ඉතින් අපිට හොඳ පාර්ට්නර්ස්ලා හම්බෙලා ඇති, මොන ගැහෙලද සමහරට මිස් වෙලා ඇති. ඉතින් තාම හම්බෙලා නැතුව ඇති. ඉතින් ඔයාගේ ලයිෆ් එකට ගැලපෙන කෙනෙක් කෙනකම් මම නම් කල් හිතන්නේ හැමතිස්සෙම තාම ගැලපෙන කෙනා නැතුව ඇති. තාම අපේ ලයිෆ් එක තාම දුවනවා. ඉතින් මේ හැමදේම මගේ අචීව්මන්ට්ස් මම කරගත්තා නම් මම තනියෙන් කරගත්ත දේවල් තියෙන්නේ. සෑහෙන්න වැටෙන අවස්ථා තියෙනවා. වටන්න හදන අය ඉන්නවා. වටේ ඉන්න අය වටන්න හදනවා. මොන හරි දෙයක් කියනවා. තනි කරන්න try කරන අවස්ථා වුණ තරම් තියෙනවා. ඉතින් අද මම ඉන්නගෙන දැනට ඉන්න තැන ගැන සතුටුයි. ගොඩාක් try කරනවා ඉස්සරහට යන්න, අඩියක් කර ඉස්සරහට තියන්න, හැමෝම එක්ක හොඳින් ඉන්න. මම නම් කවදාවත් ගැහැණියකට කතාවක් හදපු hina වුණ චරිතයක් නෙමෙයි. ඒ ගැන ගොඩාක් ආඩම්බරයි. තව කෙනෙක් ගැන hina වෙවි, අර කිචිපිචි ගගා hina වෙවි. අර ගෑල් ළමයිගේ තියෙනවනේ හරි නෝන්ඩි hinaවක් දාගෙන ළමයි එක්ක මිනිස්සු අතර කෝල්ස් වල ඉඳගෙන, මැසේජ් වලින් ඉඳගෙන නිකන් තමුගේ හස්බන්ඩ්ගේ අයිඩියාස් වෙනස් කරන්න හදනවා. එයා ගැන වැරදි ආකල්පයක් දෙන්න හදනවා. යාළුවෝ අතර වැරදි ආකල්ප බෙදා දෙන්න හදන ගැහැණු කට්ටිය මම ඕන තරම් දැකලා තියෙනවා. මගේ ලයිෆ් එකට මට හම්බෙලා තියෙනවා. ඉතින් එවන් ගැහැණියක් වෙන්න මට කවදාවත් ඕන වෙලා තිබ්බේ නැහැ මගේ ලයිෆ් එකේ. ඉතින් තව තමුන්ගේ හස්බන්ඩ්ගෙන් හෝලා තම බොයිෆ්‍රෙන්ඩ්ගෙන් නැත්නම් අම්මලාගෙන් තාත්තලාගෙන් ඩිපෙන්ඩ් වෙන්න බලාගෙන ඉන්න ගැහැණියක් වෙන්න නෙමෙයි මගේ අයිඩියා එක තියෙන්නේ. ඉතින් හැමතිස්සෙම මම හිතන්නේ ඒකයි. ඉතින් මම සෝෆා එකට වෙලා මම සාමාන්‍ය මේ වගේ ඉන්නවා මම ටික වෙලාවක්. වොෂ් දාන්න කලින් පොඩ්ඩක් ටිකක් ඉන්නවා සැනසීමේ නිදහසේ ඉඳලා පොඩක් දවසේ දේවල් කල්පනා කරනවා. ඉතින් තනියෙන් මං කියවනේ මගේ හැමදේම කරගන්නේ තනියෙන්. ඉතින් තනියෙන් ඉන්න කවුරු හරි බයයි කියලා හිතනවා නම් බය වෙන්න එපා කිසිම දෙයකට. ඒක ඔයාට හරි නිදහසක් දෙන ඒ වගේ දේවල් කරගන්න පුළුවන් වෙයි. ඔයාට ලිමිට් එකක් දාන්න තියෙනවා නම්, ඔයා ස්ට්‍රෝන් නම් ඔයාට හැමතිස්සෙම ලිමිට් එකක් දාගන්න හැම දෙයකම ඕනම දෙයක. ඉතින් ඔයා ලයිෆ් එක එන්ජොයි කරන්න, බට් ඔයාගේ ලයිෆ් එක නැති වෙන දේවල් කරන්න එපා. ඉතින් ඔයාගේ වටේ ඉන්නවා නම් නරක පිරිසක් ඒ අයව ටික ටික ඈඩ් කරන්න. ඒක තමයි ඔයාට කරන්න හොඳම දේ. ඔයා නරකයි කියලා අදහස් කරන්න ඕනේ ගතිගුණ. කියන්නේ අපිට මුලින් හම්බෙනවනේ මිනිස්සු මූණට ඉනා වෙනවා. ඒනට ඇතුලෙන් තියෙන හරියම අර පිටිපස්සට රවනවා කියන්නේ ඒ වගේ අර පෙලක් අය කැමති නැහැ. එයාට වඩා උඩින් ඉන්නවට අඩියක්වත් යාළුවෙක් හරි උඩින් යනවට පෙලක් මිනිස්සු කැමති නැහැ. ඉතින් වටේ ඉන්න මිනිස්සු හරි කැමති නෑ ඇත්තට මේක. ඔයාටත් තිබ්බ එක්ස්පීරියන්ස් එකක් වෙන්න ඇති. ස්පෙෂලි තනියම කොහොමද මෙයා මේක කරන්නේ මට ඕන තරම් ඇහිලා තියෙනවා. මම දන්නවා ඒක කියනවා ඇති ගොඩක් අය මට ඒක ආරංචි වෙලා තියෙනවා. ඉතින් එහෙම තමයි. ඒක තමයි ඔයාගේ දක්ෂතාවය. ඉතින් ඒ වගේ අයට පුළුවන් තරම් කතා හදන්න එපා. ශක්තියක් වෙන්න බලන්න. හොඳ හදවතක් ඇති කරගන්න. මොකද ඔයාගේ ලස්සන සුන්දර තරුණ කාලේ තව කෙනෙක් වෙනුවෙන් කියන්නේ නරක දෙයක් හිතන්න යොදවන්න එපා. මම කියන්නේ පුළුවන් තරම් මිනිස්සෙක් දිහා හොඳට දකින්න. පුළුවන් තමුට ලිමිට් එකක් තියෙනවා. මේ ලිමිට් එකේ ඉඳගෙන පුළුවන් තරම් හෙල්ප් එකක් දෙන්න බලන්න. තව මිනිස්සෙකුට උත්සාහවන්ත මිනිස්සෙක් ඉන්නවා නම් ඒ මනුස්සයට ගොඩ යන වචනකින් හරි උදව්වක් දෙන්න. ඒක මොකද මටත් තියෙන පර්සනල් එක්ස්පීරියන්ස් එකක්. මොකද
අපි වගේ ව්‍යවසායකයන්ට කියන්නේ මම බිස්නස් කෙනෙක්, මම බිස්නස්මන් කෙනෙක්, ලේඩි කෙනෙක් බිස්නස් එකක් කරන. ඉතින් ගොඩක් වෙලාවට අපි ඇත්තටම ලොකු ගණන් අපි කියන්නේ අපි තාම යං ඒජ් වගේ වයසක ඉන්න අයනේ. ඉතින් එතකොට අපි ලොකුවට අපි එහෙම ඉතුරු කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට මගේ බෑන්ක් එක 0 වෙන අවස්ථා තියෙනවා account එක. ඉතින් ඒ වගේ තැන්වලදී ඉතින් ඇත්තටම අපි ආපහු නැගිටිනවා. ආපහු අපි දේවල් කරගන්නවා. ඉතින් හැමෝටම මේ අත්දැකීම තියෙනවා. ඉතින් ඒ වගේ අයට මම නම් හිතන්නේ බෑන්ක් වලින් සපෝට් එකක් දෙනවා නම් මාරම වටිනවා. ඉතින් ඊට පස්සේ මම වොෂ් එකක් දාගන්න ගියා. ඔහම තමයි ඉතින් මගේ කාලේ මම කැප කරන්නේ සහ මගේ වැඩ ටික කරන්නේ. ඉතින් ඔය අතරතුරේ තව වැඩ ගොඩාක් වෙනවා. ඉතින් හරිම ස්වල්පයක් මම ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඊට පස්සේ මට රිලැක්ස් ඇඳුමක් දාගෙන මම වොෂ් එකක් දාගෙන ඉතින් ඊට පස්සේ මම සාමාන්‍ය විදියට මම බ්‍රේක් ඩිනර් අරගෙන තිබ්බේ. ඉතින් ওই විදියට මගේ වැඩ ටික මම ප්ලෑන් කරගෙන යනවා. සහ මගේ දේවල් මම ඉස්සරහට ගොඩක් කරන්න හිතාගෙන ඉන්නවා. ගොඩක් වැඩ අයිඩියාස් තියෙනවා. බලාගෙන ඉන්නවා දේවල් කරන්න බලාපොරොත්තුෙන්. මම නම් කියන්නේ අපි බිස්නස් එකක් කරන කෙනෙකු නම් එයාගේ බිස්නස් එකේ ඇත්තටම අඩුපාඩුවක් නැත්තම් එයාට හෙල්ප් කරන්න ඕනේ. ගොඩක් තැන් වලින් බලන්නේ මම තාම බලාගෙන ඉන්නවා. කොයි වෙලාවකදීද මගේ ප්ලෑන්ස් මට වැඩ ටික කරගන්න මට කවුද කොහෙන්ද මට සපෝට් එක එන්නේ මොන බෑන්ක් එකෙන්ද සපෝට් එකක් එන්නේ කියලා බලාගෙන ඉන්නවා. මොකද එතනදී මම කතා කරන්නත් බලාපොරොත්තු වෙන ඉන්නවා. මොකද මට ඉන්ටර්විව් එකක් දැනටම ඇවිල්ලා තියෙනවා. මම මේ හැම දෙයක්ම මම සඳහන් කරනවා. මට වුණ ප්‍රශ්න මට වුණ දේවල් ගැන මම ඇත්තටම සඳහන් කරන බලාගෙන ඉන්නවා. මොකද මම තාම මට ආපු ඉන්ටර්විව් එකට මම තාම ඕකේ එක දුන්නේ නැහැ. මගේ ලයිෆ් එකේ වෙන හැම දෙයක් ගැනම කතා කරන්න ෂෙයා කරගන්න මම එයාලත් එක්ක බලාගෙන ඉන්නවා. මොකද මම දැන් ඉවරයි මම දැන් නිදහසේ මම ඉන්නේ වෙලාව. ඊට පස්සේ මම නිදා ගන්නවා. ඔහම තමයි. එහෙනම් හැමෝටම good night. හැමෝටම හොඳින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහිල්ලා එන්නම්. bye bye.